අලගෙඩියක්ද බිත්තරයක්ද නැත්නම් කෝපයටයක්ද? මේ කතාව අහලා බලන්නකෝ ඔයාටම තේරෙයි. දවසක් තරුණ දුවේ කෙයාගේ තාත්තා ගාවට ඇවිත් ජීවිතය ගැන හෙම්බත් වෙලා වගේ දුක කියන්න ගත්තා. තාත්තේ මට නම් මේ ජීවිතේම එපා වෙලා. එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව එකක්. මට මේවා එක්කම ඔට්ටු වෙලා මහන්සි. මට මේ ඔක්කොම දාලා යන්න හිතෙනවා. තාත්තා වචනයක්වත් කතා කළේ නැහැ. දුවගේ අතින් අල්ලගෙන කුස්සියට එක්කගෙන ගියා. එතන වාජන 3ක් ලිපේ තියලා වතුර පෙරෙව්වා. පළවෙනි වාජනයට දැම්මේ අර්තාපල් ගෙඩයක්. දෙවෙනි වාජනයට දැම්මේ බිත්තරයක්. තුන්වෙනි වාජනයට දැම්මේ හොඳට කුඩු කරපු කෝපියට ටිකක්. විනාඩි 20ක් විතර මේ තුනම උතුරන වතුර හොඳට තැම්බෙන්න ඇරියා. දුවට නම් හිතාගන්න බෑ මොකද මේ වෙන්නේ කියලා. වෙලාව ආවහම තාත්තා ලිප් නිවලා වාජන 3 තිබුණු දේවල් වෙනම පිඟන් වලට දැම්මා. දුවේ දැන් මේ දිහා හොඳට බලන්න කියලා තාත්තා කිව්වා. මුලින්ම ගත්තේ අර්තාපල් ගෙඩිය. මේක අල්ලලා බලන්න. මුලින් ගලක් වගේ ශක්තිමත් තිබුණු අර්තාපල් ගෙඩිය දැන් සම්පූර්ණයෙන්ම මෙලෙක් කළා. නිකන් පොඩි වෙලා යන තරමටම දුර්වල වෙලා. ඊළඟට ගත්තේ බිත්තරේ. දැන් මේක බලන්න. දිව බිත්තරේ කටුව කඩලා බැලුවා. පිටින් කිසි වෙනසක් නැති වුණාට ඇතුලේ තිබුණු දියර ගතිය සම්පූර්ණයෙන්ම නැතලා. ඒක තද වෙලා. ඊළඟට ගත්තේ කෝපේ. අන්තිමට මේ කෝපේ සුවඳ බලලා උගුරකුත් බීලා බලන්න. ඒක නිකන් අතර නෙවෙයි. දැන් ඒකේ ජීවයක් තියෙනවා. හිත පන ගන්නන්න ප්‍රබෝධමත් පානයක් වෙලා. දැන් තාත්තා hina වෙලා මෙහෙම කිව්වා. දුවේ මේ තුනම මොන දුන්න එකම අභියෝගයකට ඒ තමයි උතුරන වතුර. ඒත් ඒ තුනම ප්‍රතිචාර දක්වපු විදිහ දැක්කද සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මේකෙන් මොකක්ද අපි ඉගෙන ගන්න ඕනේ? අර්තාපල් අපිට කියන්නේ මේ අර්තාපල් කියන කට්ටිය පිටින් හරිම ශක්තිමත්. දරදඬු වගේ පෙනුනට ප්‍රශ්නයක් අහව ගමන් ඇතුලෙන් කඩා වැටෙනවා. එයාලගේ තිබ්බ ශක්තිය ඔක්කොම නැති වෙලා දුර්වල වෙලා ජීවිතේ එපා වෙන තැනටම එනවා. ඔයත් මේ වගේ අයව දන්නව නේද? බිත්තරේ. එතකොට බිත්තරේ මේ අය තමයි මුලින් හරිම සංවේදී මෘදු හිත තිබ්බ අය. ඒ ජීවිතේ ලැබෙන පාවාදීම් වේදනාවන් නිසා එයාලා තමන්ව ආරක්ෂා කරගන්න හිත ගල් කරගන්නවා. ඇතුලෙන් හරිම දරදඬු හැඟීම් දැනීම් නැති වෛරී කෙනෙක් බවට පත් වෙනවා. එයාලා හිතන්නේ ඒක ශක්තියක් කියලා. ඒත් ඇත්තටම එයාලා ජීවිතේ ලස්සන දේවල් විඳින එක නතර කරගන්නවා. කෝපියට අන්තිමට අපේ වීරයා කෝපියට. මෙයා තමයි නියම ගේම් චේන්ජර්ස්ලා. ප්‍රශ්නයක් ආවහම එයාලා වැටෙන්නෙත් නෑ, හිත ගල් කරගන්නෙත් නෑ. එයාලා ඒ ප්‍රශ්නයම ඒ පරිසරයම Tamanට ඕන විදිහට වෙනස් කරගන්නවා. හරියට වතුර ටික සුවඳ කෝපි එකක් කළා වගේ. මේ අය අභියෝගයක් ආවම එකෙන් අලුත් දෙයක් ඉගෙනගෙන තමන්වත් තමන් වටේ ඉන්න අයවත් ශක්තිමත් කරනවා. එයාලා තමයි අන්දරට එළියක් ගේන අය. හරි, දැන් ඔයාගේ වාරේ කතාව ඉවරයි. දැන් අවංකවම ඔයාගෙන්ම අහන්න මේ උතුරන වතුර වගේ ප්‍රශ්න එනකොට ඔයා වෙන්නේ කවුද? ශක්තිය නැති කරගෙන මොළොක් කියන අර්ථාපල් ගෙඩියක්ද? හිත ගල් කරගෙන තද වෙන බිත්තර ගෙඩියක්ද? නැත්නම් මුළු පරිසරයම සුවඳවත් වෙලා අලුත් දෙයක් නිර්මාණය කරන කෝපයටයක්ද? මේක ඔයාටම ඔයා ගැන හිතන්න දෙන chance එකක්. තේරෙම ඔයාගේ. ඒත් මම නම් කියන්නේ අපි හැමෝම කෝපයටයක් වෙන try කරමුද? ප්‍රශ්න වලින් ලෝකෙට වටිනාකමක් එකතු කරන කෙනෙක් වෙමු.